ආයිබෝවන් අපි ඉන්නේ හලාවත දැදුරුවේ පාලම ළඟ මීට දින කිහිපයකට කලින් මෙතන තමයි 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙන්නේ. දිය ගිලිලා ජීවිතේ නැති වෙන්නේ මෙන්න මේ ස්ථානයේ. මේ ස්ථානය කියන්නේ අර මැදට වෙන්න කොහොම හරි අපිට වීඩියෝ එකක් කරන්න ඕන වුණා. ඒකට හේතුව තමයි විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕනේ. මම මීට අවුරුදු 8කට විතර උඩින් වීඩියෝ එකක් කරනවා මේ දැදුරුවේ එහා පැත්තේ කෙළවරේ ගොඩ දෙනෙක් මේ චාරිකා යනවා තමන්ගේ නිදහස් දවස නිදහසේ ගත කරන ගමන් ඒ යන අතරතුර මෙන්න මේ දැදුරුව මෙන්න මේ ස්ථානයට ඇවිල්ලා නාලා කාලා බීලා එයාලා විනෝද වෙලා යනවා. නමුත් විශේෂයෙන් කියන්න ඕනේ මම මේ කරපු වීඩියෝ එකේ තියෙන්නේ මෙන්න මේ දැදුරුවට එන හැමෝම shopping නුර සමහරක් තැන්වල තිබ්බා යට ඇඳුම් පවා අර බෝධීන් වහන්සේ මුල දාලා ගිහලා තිබ්බා. එතකොට එතන නාම පූරු සඳහන් කරලා තියෙනවා කුණු දාන්න ස්ථාන තිබ්බා. ඒ තියෙන කොටත් මේ කියන හැමතැනම අපවිත්‍ර කරලා හැමතැනම අර බියර් ටින් පවා යට ඇඳුම් පවා shopping නුර හැමදේම දාලා විනාශ කරන තත්වයක් තිබුණා. ඒකට වීඩියෝ එකක් තමයි කරේ මීට අවුරුදු 8කට විතර උඩින්. ඒක තවටත් YouTube එකේ තියෙනවා. ඉතින් ඊට අමතරව මට හිතුණා මේ කාරණාව ගැන කතා කරන්න. ඒකට හේතුව තමයි කොච්චර වැඩ වුණත් කොච්චර පීනන්න දන්නවා වුණත් ඒ දන්න වැඩොත් වතුරෙම ගිලිලා නැති වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා දුර පළාත් වලින් ඇවිල්ලා මේවල බහිනකොට නානකොට විශේෂයෙන්ම කියන්න ඕනේ Taman දන්නේ නැති පැත්තකට ගියාම ඇලේ දොලේ ගඟේ බහින්න යන්න එපා නොදන්න තැනක් නා. මට කියන්න ඕන කාරණාව තමයි මේ තැන දැන් මේ තියෙන විදියට ගත්තොත් තව විනාඩි 10කින් මීට වඩා මේ තැන වෙනස් වෙන්න පුළුවන්. විනාඩියකින් වෙනස් වෙන්නත් පුළුවන්. දැනගන්න හම්බුනේ තිබ්බ වතුර පාරට කලින් වතුර වැඩි වෙලා ඒ වතුර පාරත් එක්ක මේ වතුර යනකොට අපි මේ වතුර යට තියෙන දේවල් වෙන දේවල් ඇත්තටම දන්නේ නැහනේ. ඒ නිසා ඔයා බහින මේ දැදුරුව මේ වතුර යට මුල් තියෙන්න පුළුවන්, වැල් තියෙන්න පුළුවන්, වල් තියෙන්න පුළුවන්. ඒ නිසා නොදන්න තැනකට බැහැලා තමන්ගේ ජීවිතේ අනතුරේ දාගන්න එපා. ඒක තමයි විශේෂයෙන් කියන්න ඕනේ. මෙතන ඔය වගේ තවත් ඕන තරම් සිද්ධි වෙලා තියෙනවා. මේ අපිට පොඩ්ඩක් සිද්ධි කියන්න මොකද උනේ? සිද්ධි කියන්නම් මං ගෙදර හිටියේ. වයිෆ් ඇල්ලා කිව්වා මේ ගගේ කවුරු හරි ගිලෙනවා කියලා. මම පොඩ්ඩක් ගිහලා බලන්න ගියද්දි වැයලා ටක් ගාලා කිව්වා මේ දෙන්නේ තුන් දෙනෙක් ගිලෙනවා වගේ කියලා. ඊට පස්සේ මම වරු අරගෙන ගියා. යද්දි මම යද්දි හතර දෙනෙක් ගිලෙනවා. ගිලෙද්දි මම තුන් දෙනෙක්ව ගත්තා. තුන් දෙනෙක්ව අරගෙන ඒ තුන ගොඩ දාලා අනිත් එක්කෙනා කිට්ටු වෙද්දි මට යන්න බැරුව ගියා. මම මස් පෙරලා කකුල. ඊට පස්සේ ආ කිට්ටු කරලා ළඟම ගිහලා නම ගන්න විනාඩි 10ක විතර වගේ දිහාවක් ගත්තා. ඒ අතරම හොස්පිටල් දැම්මත් හොස්පිටල් දාලා නැතුණා කියලා ආරංචි වුණා. පස්සේ තමයි දන්නේ ඒ හතර දෙනාට කලින් තව හතර දෙනෙක් ගිල්ලා ගියා. අපි එන්නේ නැද්දි කිව්වා තව හතර දෙනෙක් අපේ ගිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ කිව්වා ඉතින් එයාලා ගිල්ලා තින්නේ කියන්නේ මේ තුන් දෙනා ගන්න විනාඩි 10කට විතර ඒ කලින් තමයි ඒකට ගිල්ලා තියෙන්නේ. ඒතර එයාලා ගිලෙන්නේ නැද්දි තමයි මේ එක්කෙනා ගිලෙද්දි කට්ටියක බේර ගන්න ගිහින් තියෙන්නේ. ඊට පස්සේ අපි කොහොම හරි ඔට් වෙලා ඉතුරු හතර බොඩිස් හතරම ගත්තා. අතාමාරි විතර වගේදී කට්ටිය ගොඩ දාගත්තා. නමුත් ඉතින් ඒ ළමයි සේරම කී දෙනෙක්ද? ඔක්කොම 5 දෙනා. 5 දෙනෙක්. 5 දෙනෙක් නැති වුණා. නැතුනේ 5 දෙනයිනේ. තව කීප දෙනෙක් හිටියා කිව්වනේ. ඒතර යාළුවෝ කට්ටියක් ආවා ඊට පස්සේ. ඉස්සලා මම ගිහිල්ලා 3 දෙනෙක් බේරගත්තේ. ගිහිල්ලා 4 දෙනා ගිල්ලුවා. නමුත් 3 දෙනා තමයි ජීවිත බේරගන්න පුළුවන්. ඒ කියන්නේ 8 දෙනෙක්ද සේරම? ඔක්කොම 8 දෙනෙක් ගිල්ලනවා. ඒතකොට දෙමව්පියොත් හිටියානේ. එයාගේ ළමයින්ගේ අම්මලා ඉඳලා දැන් තාත්තලා හිටියන්නේ. ඔව්. ඇත්තටම අර මම කලින් කිව්වේ නොදන්න තැන් වලට බහින්න හොඳ නැහැ. එතකොට අම්මලා බහින්න එපා කියලාත් තියෙනවානේ. ඔව් එහෙමත් කියන එයාලා ඉතින් ට්‍රිප් එකක් ඇවිල්ලා මුන්නිස්සලා විනෝදෙලා කවුරුත් දන්නේ නැහැ. අපි උනත් දැන් මෙතනියට අපි උතන නාන්න යන්නේ සාමාන්‍ය. එදා ඒ වෙලේ බැස්සෙලේ තමයි අපි දන්නේ ජම්බුරයි කියලා කියන්නේ. ජම්බුරයි කියලා. පපුව මට්ටන වතුර තියෙනවා. එකපාරම කෙලිම මේ හෙල වගේ තියෙනවා අඩි 15ක් කිට්ටු වෙන වගේ ජම්බුරයි. ඒ කියන්නේ එකපාර කෙලිම වල තියෙනවා. ඒ නිසා තමයි වලට එතකොට ඒත වලට ගියොත් එන්න අමාරු ගොඩේ නම් පීනන්න දාන්න අපි වුණත් එකපාර එහෙම දෙකට මුණ දුන්නොත් බය වෙනවා. අමාරුයි ඉතින්. අන්න ඒකනේ. මාර කලින් කිව්ව වීඩියෝ එකේ මේ වතුරයට මොනවද තියනවද කියලා අපි දන්නේ නැහැ. මුල් තියෙන්න පුළුවන්, ගල් තියෙන්න පුළුවන්, වැල් තියෙන්න පුළුවන්. ඔය පීනන කොට ඔළුවේ ගලේ වැදිලා වුණත් නැති වෙන්න පුළුවන්. මුලක ඇඳුම පැටලිලා හරි හිර වෙලා මේව වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙනවා. ඒ නිසා තමයි අර පරිස්සම් වෙන්න නොදන්න තැන්වල බහිනකොට අතන
මේ මං හිතන්නේ වර්නින් දාලා තියෙන බෝඩ් දාලා බෝඩ් තියෙනවනේ දාලා දෙනවා ලාන්නේ වගේ. බහින්න ඒ කියන්නේ අන්ත්‍රාවයි කියලා බෝඩ් දාලා තියෙනවා ගිලෙනවා කියන එක හොඳටම මිනිස්සුන්ට දන්නන්න නාමපූරු දාලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි මිනිස්සු විනෝද වෙන්න ඔය දන්නේ නැති තැන් වලට ගියත් නාලා පොඩි විනෝද වෙලා යන්න බලාගෙන යන ගමන් තියෙනවනේ. ඉතින් ඒකේ වරදක් නැහැ. නමුත් ඉතින් මින් පස්සෙවත් ඒ වගේ තමන්ගේ ජීවිතය අකාලේ නැති කරගන්න එපා කියන්න ඕන කම නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒකයි උපුල් හම්බුණා. උපුල් එක ඇතර මමත් ළඟ ඉන්නේ දන්න කෙනෙක් අහම්බෙන් කාලෙකින් හම්බෙන්නේ මේ සිද්ධිය නිසා නැවතත් හම්බ වෙනවා. ඉතින් මෙතන සාමාන්‍යයෙන් කලිනුත් දෙන්නෙක් එහෙම මේවට නැතුණා නේද? දැන් මේ අවුරුද්දේ 10කට වැඩිය මැරුණා කියලා. 10ක් වගේ 10ක් 12ක් විතර වගේ මැරුණා. සේරම මේ පස් දෙනත් එක ඔච්චර කාලෙට ඔච්චර මේ වැඩි පිරිසක් ගිල්ලා මැරුණේ පළවෙනි අවස්ථාවේ. එතකොට දැන් මේ අර ගන්නවනේ. එතකොටද ඔයාලා ගැඹුරු දැනගත්තේ එතන නේ? ඒ කියන්නේ ගම් වතුරක් ඇවිල්ලා ගියාට පස්සේ මේ මොකද මෙතන නාන්න බැස්සේ මෙයාලයි මෙයාලට කලින් තව සෙට් එකක් ඇවිල්ලා බස් එක හරි වෑන් එක හරි ওই පිරිස තමයි ඉස්සලම නාන්න බහැලා තියෙන්නේ. ඔය ඉතින් දන්නේ නැහැ. ඒතකොට අපිත් දන්නෙත් නැහැ උතන මේ මෙහෙම දෙයක් ජමුරයි කියන්න. එන අය දන්නෙත් නැහැ. යාවට ඉන්න මිනිස්සුත් දැනුවත් කරනවා නාන්න එපා කියලා. නමුත් එයාලත් දන්නේ නැහැ මේ එතන මේ විදිහට හැරලා තියෙනවා කියන එක. වතුරෙන් වතුරට මෙතන කාලෙන් කාල නාන තැන වෙනස් වෙනවා. ගොඩ දිනෙක මිනිස්සු විනෝද වෙන තැනක් තමයි මෙතන. භයානකයි විනෝද වුණාට ඒ නාන සීමාව නාලා ඉතින් තමන්ගේ ජීවිතේ බේරගෙන කියන්නේ හොඳේ ඉතින් අර මිනිස්සු එන්නේ සතුටු වෙන්නනේ. අන්න ඒකනේ. වතුර දැක්කම පොඩි ළමයි කවුරුනත් ආසයි. ඒ ළමයිට දොස් කියලා වැඩකුත් නැහැ. දෙමාපියන්ට දොස් කියලා වැඩකුත් නැහැ. ඉතින් වතුරට එයාලා ගියා. ඉතින් එයාලගේ වෙලාව විශේෂයෙන් නොදන්න තැන්වලදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න එපා. අපි ආසාව තියෙනවා. අපිට උමනාව තියෙනවා. නමුත් අපි අපේ ජීවිතය ගැන හිතන්න එපා. නේ? එහෙම බලනකොට චුට්ටක් කල්පනා කරලා බලන්න. තමන්ගේ ජීවිතයට ආදරේ නම් ඇත්තටම අර කිව්වා වගේ මෙහෙම දකිද්දී ආසයි. මේකට ඇවිල්ලා නාන්න දුරින් ඉඳන් එන තකහානිය මෙතන නාන්න එන අයත් ඉන්නවා. ඔය දමුන්නේසරම් මංගල්ලේ තලවිල තල්විල මංගල්ලෙට අනිවාර්යයෙන්ම එනවනේ. යන හැමෝම මෙතනින් නවත්තන්නේ නාලා කරලා යන්න. ඉතින් ඒ කියන්නේ මේ ආවටනේ. මේ ආවට ඌ දැන් අර තුන්වෙනි ගේට්ටුවේ තියෙනවනේ. ඒ කෙලින් ඒ සීමාවේ පැන්නොත් අනිවාර්යයෙන්ම මේ එහෙ ඉඳන් ගත්තොත් තුන්වෙනි එකද? දැන් මෙහෙ ඉඳන් ගත්තොත් තුන්වෙනි එක. මෙහෙ ඉඳන් අර ඔය ඉඳන් ගත්තොත් අර ගොඩ තියෙන ගේට්ටුවෙත් එක්ක තුන්වෙනි එක. තුන්වෙනි එක. ඒවට සාමාන්‍යයෙන් ඉන මට්ටම එහෙම ගෙන්දන් කියන්නේ අයිනේද උනේ වැඩි. අපි ඉන්න කෙලින්ම තමයි අපි මේ තේ තුන්වෙනි ගේට්ටුවේ තියන්නේ. ඒ ලයින් එකේ තමයි උනේ. ඔහොම සිද්ධියක් වෙනවා ඉතින්. දැන් වතුර වැඩි මේ දවස්වල වහිනවා. මේ වතුර පාර ඔයාලා දකින්න පුළුවන් පුදුම විදියට වැඩි. එතකොට ඔයා මේ අවස්ථාවද ඔයා මේ වගේ පිරිසක් ඊට කලින් බේරගෙන තියෙනවා. කී දෙනෙක් බේරගෙන? දැන් ඉතින් 20කට කිට් වෙනවා බේරන් තියෙනවා. එතකොට අර ඇතුලේ දැන් වලකට වැටුණානේ. ඒ අයව ගත්තේ කොහොමද? යට ගියන් තමයි ගත්තේ. ඉතින් මේ අපි ඉන්නලා ගිහලා දාලා මාල් වල නා ඉන්න යාලා දැලක් දාලා වට කරගත්තා කියන්නේ. හැන්දෑ වෙද්දි මේ වඩදිය බාදිය තියනවානේ. හවස් වෙද්දි දවල්ට වඩදිය ගහන නගිනවා කියලා කියන්නේ. ඒක හවස් සාමාන්‍ය 3:00මාරෙන් පස්සේ වතුර යටින් අදින්න ගන්නවා ඒක. ආයි මොහොත පැත්තට වතුර පාර අද්දි. ඔය ගොඩක් කනතුරු වෙන්නේ සාමාන්‍යයෙන් ගොඩ දිනෙක ගිල්ලා දින්නේ හැන්දෑ දැන් හවස 3:00මාර 4 කියන වෙලාව තමයි. මොකද ඒ වෙලාවේ වතුර යටින් දියකට පාර සැර වෙලා පස්සේ 4:00මාරේදී උඩිනුත් වතුර පාර මොහොත පැත්තට ගලනවා. එළියට දියකට අර අපි කියන්නේ හැඩ පාර දියකට කියන්නේ. ඔක සැර වැඩි මේ අර නනා ඉන්නවා කට්ටිය සාමාන්‍යයෙන් විනෝද වෙන්න අපම ඩ්‍රින්ක් එකක් එහෙම අරන් කරන් ඉන්නේ. එයාලම දන්නේ නැතුව නොදැනුවත්වම ඒ වතුර හැඩ පාට පොඩ යනවා ගහන්නේ. ගිහිල්ලා අර සීමාවෙන් පොඩ්ඩක් ගිය ගාම විශ්චිච්ච ගිහින් අර වලට තමයි වැටෙන්නේ. එයාලා දන්නෙත් නැහැ සමහරව දන්නෙත් නැහැ මේ කියලා. ඊට කලින් දැන් මේ 5 දෙනා මැරෙන්න කලින් මයි පළවෙනිදා නුවර ළමයි දෙන්නේ ගිලුනේ. ඒ දෙන්න ගිල්ලත් මම දැක්කා. එයාලා සෙල්ලම් කර කර හිටියේ. සෙල්ලම් කර කර කට්ටිය විනෝද වෙ හිටියේ. අර හැඩපාර සැර වෙන්න මෙයාලත් ගියා. එයාලට උනෙත් ඒක හොඳ අර වලට වැටුණා. ඒ දෙන්නත් ජීවිත බේර ගන්න බැරුව ගියා. මම try කරා උපරිම. බැරුව ගියා. නමුත් පහුවෙන්ද එයාලා බොඩ්ස් දෙක ගන්නත් හම්බුනේ. පහුවෙන්ද උදේ තමයි ගත්තේ. උදේ උදේ කියන්නේ දවල් 11:00මාර විතර වුණා. ගහන් ගිහලා පල්ලේ. බෝට්ටුවෙන් ගියද්දි තමයි අපිට අර ඔරුවෙන් හරි බෝට්ටුවෙන් හරි ගත්තේ ඒක. ඒ කියන්නේ ඔතන වලේම මෙතනම තමයි ඔය. දැන් අපි ඉන්නවට කෙලින් මීටර් 10ක විතර පස්සට එන්න වගේ තමයි. එයාලා ගොඩ හිටියේ මෙච්චරක විතර වතුරේ.
එයාලා දන්නේ නැතුව සෙල්ලම් කරන් ගියා. එයාලා ගාපු කට්ටිය දන්නෙත් නැහැ දෙන්නෙක් ගිනුණා කියලා. මම දැක්කම ගියා අවුරු අරගෙන නමුත් යන්න බැරුව ගියා. දියකට පාර සැරින්ද බෑ කිට් වෙන්න බැරුව ගියාලට ගහ යට ගියා ඊට පස්සේ මං කාලේ දෙන්නෙක් ගිලුණු කියලා. පස්සේ තමයි එයාලත් දන්නේ එයාලා අනිත් ළමෙක් ගිල්ලා කියලා. ඉතින් ඒ වගේ අනතුරු වෙනවා මෙතන. අර කියන්න තියෙන ඉතින් එන්න ඉතින් විනෝද වෙනවා තමයි මිනිස්සු සතුටු වෙනවා. තමයි ජීවිතය ගැන අර ආරක්ෂිත වැටවල් ගහලා තියෙනවා ඒ ක්‍රම තියෙනවා ඒවා අනුගමනය භාවිත කරලා කරලා ඒ විදිහට සතුට වෙලා ගියොත් ඉතින් ඔක්කොම සතුටින්. ඔක්කොම සතුටින් ලංකාව කම්පා වෙන ලංකා විශේෂයෙන් දෙමව්පියොන්ට තමන්ගේ දරුවන්ගේ ජීවිතේ වටිනවනේ. දෙමව්පියෝ කැමති නැහැනේ දරුවෙකුගේ ජීවිතේ නැති කරගන්න. සතුටු වෙන්න, නාන්න, කන්න බොන්න ඒ වගේ මතක් කරනවා මේ එන තැන තවත් කෙනෙක්ට ලස්සනට ඇවිල්ලා සතුටු වෙන්න පුළුවන් විදිහට ලස්සනට තියලා යන්න. හේතුව අපි දාගිනවා අර එන හැමෝම රොඩු දාලා නැති කරලා යන්නේ. අපි රට හදන්න කලින් නේද? අපි හැදිලා ඉන්නවා. අපි හැදිලා ආදර්ශයක් වෙන්න ඕන රට හදන්න කලින්. ගොඩක් රට හදන්න කතා කරන මිනිස්සු තමන්ගේ ජීවිතය එක්කම ගත්තොත් තමන්වත් හැදිලා නැහැ. ඒ නිසා කරුණා කරලා මේවා අපිට මේ තැන් ළඟයි, අපි මේ තැන් වලට ආදරෙයි. ඔයාලටත් මේ වගේ තැන් මොනවා හරි විශේෂ තැන් ඇති. අපිත් ඒ වගේ තැන් වලට මෙහිඳයි යනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපිත් ඒ තැන් ලස්සනට තියාගන්න. ඔයාලත් මෙහෙට එනකොට මේ දැදුරුව ඒ ලස්සනටම තියලා පිළිවෙලට තියලා අර කාපු බීපු දේවල් ඒ වගේ තැන් තැන්වල වීසි කරන්නේ නැතුව අපි දකින්න බෝතල් කුඩු වෙලා තියෙනවා, ටින් දාලා තියෙනවා. එතකොට තව කෙනෙක්ගේ ජීවිතයක් අනුතරේ වැටෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඇවිල්ලා මේ බෝඩ් දාලා තියෙනවා. ඒ වන්දට කියවලා බලන්න. ඒ වගේම තමන්ගේ ජීවිතය අනුතරේ දාගන්න එපා. එහෙනම් ජයවා. ගියා.